2019 ජීව විද්‍යාව MCQ ප්‍රශ්න පත්‍රයේ 42 වෙනි MCQ එක තමයි දැන් සාකච්ඡා කරන්නේ. 42 වෙනි MCQ එකේ තියෙන්නේ අභ්‍යන්තර සංසේචනයේ දක්වන සතුන් මෙන්ම බාහිර සංසේචනයේ දක්වන සතුන්ද අන්තර්ගත වන්නේ පහත සඳහන් කුමන වර්ගයේද කියලා. ඒ කියන්නේ මේ මොන වර්ගයේද කියලා අහලා තියෙනවා. අභ්‍යන්තර සංසේචනයයි බාහිර සංසේචනයයි කියන දෙකම දක්වන ජීවීන් ඉන්නේ. දෙකම දක්වන්න ඕනේ. අපි බලමු පළවෙනියටම තියෙනවා ඔස්ටික්ටියස්. ඔව් හරි. ඔස්ටික්ටියස් ගත්තම ඔස්ටික්ටියස් ලගේ ජන්මාණු අභ්‍යන්තරව සංසේචනය වෙනවා. හැබැයි වැඩි ප්‍රමාණයක් බාහිරව තමයි සංසේචනය වෙන්නේ. කොහොම හරි දෙකම වෙනවනේ. එහෙනම් ඔස්ටික්ටියස් අපිට ගන්න පුළුවන්. ඔස්ටික්ටියස් හරි. ඊළඟට ඇම්ෆිබියා. ඇම්ෆිබියාව ගත්තම අපි උභයජීවීන් කියලා කියන්නේ. ඇම්ෆිබියාවන්ගේ වැඩි දිනෙකගේ බාහිරව තමයි සංසේචනය වෙන්නේ. ඔයගොල්ලෝ පොත ඒ කියන්නේ රිසෝස් එක බැලුවොත් රිසෝස් එකේ තියෙන්නේ බොහෝ ඇම්ෆිබියාවෝ බාහිර සංසේචනය දක්වති කියලා. එහෙනම් එතන බොහෝ ඇම්ෆිබියාවෝ කියන එකෙන් අපිට තේරෙනවානේ යම් ප්‍රමාණයක් සුළු ප්‍රමාණයක් මොනවද දක්වන්න ඕනද? අභ්‍යන්තර සංසේචනය දක්වන්න ඕනි. සියලු ඇම්ෆිබියාවෝ බාහිර සංසේචනය දක්වති කියලා නෙවෙයි තියෙන්නේ. බොහෝ ඇම්ෆිබියාවෝ බාහිර සංසේචනය දක්වති කියලා. ඒ කියන්නේ බොහෝ කියන්නේ සුළු ප්‍රමාණයක් අභ්‍යන්තර සංසේචනයක් දක්වනවා. එහෙනම් ඒක හරි. ඒක හරියට පාඩම් කරලා තිබුණ නැති වුණොත් සම්පූර්ණයෙන්ම වරදින දෙයක්. මොකද බොහෝ ඇම්ෆිබියාවෝ කියන එක ඔළුවේ තියෙන්න ඕන. ඒ කියන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් ඇති මොනවා කරන අයද අභ්‍යන්තර සංසේචනය කරන අය. හරිද? ඊළඟට රෙප්ටීලියාවෝ. රෙප්ටීලියාවන්ගේ බාහිර සංසේචනයක් නැහැ. ඒගොල්ලෝ කෙලින්ම අභ්‍යන්තර සංසේචනයම විතරයි. ඒ හින්දා ඒක අදාළ වෙන්නේ නැහැ. ඊළඟට කොන්ට්‍රික්ටියස් ගත්තම කොන්ට්‍රික්ටියස් ලාගේ ඔය කාට්ලේජ් මත්ස්‍යෝ කියන්නේ ඒගොල්ලෝ දක්වන්නේ අභ්‍යන්තර සංසේචනයේ විතරමයි. බාහිර සංසේචනයක් නැහැ. ආවේශ ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ආවේශ කියන්නේ පක්ෂීන්නේ. එහෙනම් පක්ෂීන්ගේ කොහොමත් වෙන්නේ අභ්‍යන්තර සංසේචනයේ විතරයි. බාහිර සංසේචනයක් වෙන්නේ නැහැ. එතකොට මේකේ නිවැරදි වෙන්නේ A හා B. A හා B කියන්නේ පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3.